software එක install කරාට පස්සේ desktop එකේ මෙන්න මේ SMS smart post කියන icon double click කරලා open කරගන්න. open කරාම ඔයගොල්ලන්ට එන්නේ මේ වගේ company එක select කරන්න. screen එකක් default company කියලා මෙතන වෙනම select කරලා තියෙනවා මෙතන. ඒක rename කරලා ඔයගොල්ලන් company name එක විදිහට හදාගන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් අලුත් company එකක් ඔයගොල්ලන්ට කැමති company 1 එක මොකක් කරේ උදාහරණයක් මම company 1 කියලා දීලා create කරා මෙතනට එනවා. ඒ වගේ company දෙක තුනක් වුණත් ඔයගොල්ලන්ට create කරගන්න පුළුවන්. ඒවා කරන්න කැමති delete කරගන්නද ඒක reset කරන්න නැත්නම් rename කරන්න ඕන එකට පුළුවන්. ඉතින් අපි මේකෙදී දැන් මේක තියෙනවා මේක data තියෙන එක උදාහරණයක් අපි දැන් මේක දාලා මේක company එක select කරාට පස්සේ company එක අපිට අවශ්‍ය company එකට select කරා පස්සේ login screen එකට යනවා. login screen එකේදී අපි default විදියට මේක තියෙන්නේ admin default admin 1 2 3 කියලා 1 2 3 තමයි password එක. log වුණාට පස්සේ ඔයගලන්ට user management එකෙන් password එක තමයි කැමති password එක දාගන්න පුළුවන්. ඒක click කරලා පස්සේ මේ වගේ screen එකක් එනවා. මෙතනදී අපිට english තියෙනවා නම් english වලින්ම තියාගන්න පුළුවන්. නැත්නම් සිංහලට හරව ගන්න පුළුවන්. හැම එකක් සිංහලට හැරෙන්නේ නැහැ වුණාට ඔයගලන්ට අර කියවන්න පුළුවන් විදිහට සිංහලට හරව ගන්න පුළුවන්. නැත්නම් මෙතනදී english තියාගන්න පුළුවන්. මෙතනට ගියාම මෙතන තියෙනවා user management එක. එතනදී ඔයගලන්ට මේ අර මෙතන තියෙනවා admin කියලා තියෙන මෙතන edit ගිහිල්ලා 1 2 3 කියලා තියෙනවා. මේක ඕන password එකක් දාලා දෙන්න පුළුවන්. නැත්නම් අපිට අලුතෙන් කැමති password එකක් දීලා මෙතන save කරගන්න. ඊට පස්සේ නැත්නම් අපිට අලුතෙන් create කරනවා නම් මොකක් කර උදාහරණයක් cashier කියලා cashier දාලා එතන කැමති password එකක් දීලා එතන අපි දාන්න පුළුවන් system admin නැත්නම් system staff user ගේ දාලා මෙතනින් permission දෙන්න. access control ගන්න පුළුවන් විදිහට අපිට cashier නම් cashier post screen එක විතරක් නම් ඕන මේ තමන්ට අවශ්‍ය ඒවා විතර select කරලා මෙතන blend එක sales history වගේ දේවල් දිහා මොකක් කරලා දීලා අපිට save කරගත්තම මෙතෙන් create වෙනවා. ඒ වගේ තමන් කැමති ප්‍රමාණයක් user select කරගන්න පුළුවන් මේකට. ඊට පස්සේ ඊළඟ step එක තමයි ඊළඟට යන්න company profile එකට ගිහිල්ලා ඕගලන්ගේ company මේක bill එකේ headings වල print වෙන්න හදාගන්න ඕනේ. bill එක print වෙන්නේ මේකේ දෙන විස්තර තමයි. එතනට දීලා මේ වගේ ඕන address name phone number website email business type දීලා මෙතන receipt message එකක් ඕන footage එකේ අපි දැන් print and ඕන එක මෙතන දීලා මෙතන save profile දාපු ගමන් හරි.